අදත් ඔයාලට සුපිරි ජ්‍යාමිතිය ගානක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ 2021 අවුරුද්දේ විභාගෙට අහලා තියෙන. ඉතින් මේ ගාන හදනවා නම් අපෙන් අහන්නේ BAC වල විශාලත්වය. ඉතින් මේ ගානට ඕනේ ප්‍රමේය වල ටික ඉස්සරහා දාලා තියෙනවා. අපිට පුතේ මේක දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඕන මේක අපි කලින් කතා කරලා තියෙන ගානක් මේ වගේම ගානක්. මේ තියෙන වෘත චතුරස්‍රයක්. පාද හතරක් තියෙනවා නම් ඒ පාද හතරකින් වට වෙලා තියෙන චතුරස්‍රයේ ශීර්ෂ හතර තියෙන වෘතයක් උඩ නම් අපි කියනවා ඒකට වෘත චතුරස්‍රයක් කියලා. ඉතින් මේ වෘත චතුරස්‍රයේ එක පාදයක් දික් කරලා තියෙනවා. එතකොට හැදෙනවා පුතේ බාහිර කෝණයක්. වෘත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමානයි. එහෙම ප්‍රමේයක් තියෙනවා. ඉතින් මේ ප්‍රමේයට අනුව මේ තියෙන බාහිර කෝණය අභ්‍යන්තර නම් ඇතුළට ආව සම්මුඛ නම් පුතේ ඉස්සරහා බැලුවා. මෙන්න මේ ඉස්සරහා තියෙන කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට සමානයි. මේ කෝණේ විශාලත්වය මෙයාට සමානයි කියන්නේ මෙයා 110යි නම් මේ සම්පූර්ණ කෝණේ 110ක් වෙන්න ඕනේ. ඉතින් මේකේ අගය අපිට දීලා තියෙනවා මෙන්න මේ චූටි එක විතරක් 50යි කියලා. එහෙනම් මෙන්න මේ කෑල්ල 60ක් වෙන්න ඕනේ. මොකද 50යි 60යි සෙට් වුණාම තමයි 110ක් වෙන්නේ. එහෙනම් මෙන්න මේකේ කෝණය අපි අකුරෙන් කියනවා නම් BDC කෝණය අංශක වලින් ගත්තොත් 60යි. දැන් අපෙන් අහන්නේ මෙන්න මෙයාමනේ. BAC කියන්නේ මෙන්න මෙයා. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කියලා දුන්නා. වෘත ඛණ්ඩ කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා මම මේකේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඕනනම් ඒක බලලා තේරුම් ගන්න. ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රමේයන අනුව එකම වෘත ඛණ්ඩයේ කෝණ සමාන වෙයි. ඒ කියන්නේ වෘතයක ජායක් ඇඳලා පස්සේ වෘත ඛණ්ඩ දෙකකට බෙදෙනවා. ඒ එකම පැත්තේ තියෙන වෘත ඛණ්ඩේ කෝණ විශාලත්වය ගත්තොත් සමාන වෙනවා. ඉතින් මේකේ හොඳට බලන්න මෙන්න මේ වෘතේ BC ජායේ මෙන්න මේ කෙරවලවල් දෙක ටින්ටස් යන දෙකක් ගහලා රබර් බෑන්ඩ් එකක් දාලා මෙතනට ඇද්දොත් හැදෙන කෝණයයි මෙතනට හැද්දොත් හැදෙන කෝණයයි දෙන්නම විශාලත්වයේ සමානයි. මොකද මේ දෙන්නම ඇවිල්ලා එකම ඛණ්ඩේ කෝණ. හරි. මේ ඩබල් ඉරි ගහලා තියෙන එකම ඛණ්ඩේ කෝණ. මේ දෙන විශාලත්වයේ සමානයි. ඉතින් අපෙන් අහන්නේ මෙයාගේ අගය මේ දෙන සමානයි නම් BAC වල අගයත් අංශක 60යි කියලාම අපිට එන ගන්න පුළුවන් දෙවෙනි ප්‍රමේයට අනුව. ඉතින් මේ වගේ තවත් සුපිරි ගානක් එක්ක එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු.